තෙරුවන් සරණයි. සුබ උදෑසනක් ප්‍රාර්ථනා කරනවා සියලුම දෙනාට. අද දවසේ ගෙනෙන උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය දිනක් බුදුරජාණන් වහන්සේ සමීපයට පැමිණි ආනන්ද තෙරුන් වහන්සේ බුදුරජාණන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අතීතයේ ලෝ වැඩ සිටි සිකී නම් බුදුරජාණන් වහන්සේගේ අභිගුණ ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්වයන්ට ඇසෙනසේ ධර්ම දේශනා කළ බව ඔබ වහන්සේ වරක පැවසූසේක. ස්වාමීනි, ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට විශ්වයේ කොතරම් ඈතට කතා කළ හැකිද? එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද අභිගු මහරහතන් වහන්සේ ශ්‍රාවකයෙකි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ හැකියාව ප්‍රමාණ කළ නොහැකි වදාළසේක. දෙවනුවත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ඇසුවේය. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අතීතයේ ලෝ වැඩ සිටි සිකී නම් බුදුරජාණන් වහන්සේගේ අභිගුණ ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්වයන්ට ඇසෙනසේ ධර්ම දේශනා කළ බව ඔබ වහන්සේ වරක පැවසූසේක. ස්වාමීනි, ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට විශ්වයේ කෙතරම් ඈතට කතා කළ හැකිද? ආනන්ද අභිගු මහරහතන් වහන්සේ ශ්‍රාවකයෙකි ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකගේ හැකියාව ප්‍රමාණ කළ නොහැක වදාළ. දෙවැනි වරටත් වදාළසේක. තෙවනුවත් ආනන්ද තෙරුන් වහන්සේ මෙසේ ඇසුවේ. ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ අතීතයේ ලෝ වැඩ සිටි සිකී නම් බුදුරජාණන් වහන්සේගේ අභිගුණ ශ්‍රාවකයන් වහන්සේ බ්‍රහ්ම ලෝකයේ සිට චක්‍රාවට දහසක සිටින සත්වයන්ට ඇසෙනසේ ධර්ම දේශනා කළ බව ඔබ වහන්සේ වරක පැවසූසේක. ස්වාමීනි, ශ්‍රාවකයන් වහන්සේ නමකට එතරම් හැකියාවක් තිබුණේ නම් ලෝතුරා බුදුරජාණන් වහන්සේ නමකට විශ්වයේ කෙතරම් ඈතට කතා කළ හැකිද? එවිට බුදුරජාණන් වහන්සේ ආනන්ද, ඔබ චුලනිකා ලෝක ධාතුව පිළිබඳව අසා තිබෙනවාද යැයි ප්‍රශ්න කළසේක. එවිට ආනන්ද තෙරුන් වහන්සේ ස්වාමීනි, භාග්‍යවතුන් වහන්සේ ඔබ වහන්සේ යමක් දේශනා කරන්නේ නම් මේ එයට කාලයයි. භික්ෂූන් වහන්සේලා ඔබ වහන්සේගේ දේශනාව අසා ධාරණය කර ගනු ඇත යනුවෙන් කියා සිටියේය. එසේනම් ආනන්ද, හොඳින් අසන්න. ආනන්ද හිරු සඳු දෙක ලෝකයේද විහිදුවමින් යම් තාක් දුර ගමන් කරයිද ඒ තාක් දුර සහ ශ්‍රී ලෝක ධාතුව වේ. ඒ සහ ශ්‍රී ලෝක ධාතුෙහි චක්‍රාවට දහසක්, ඒ චක්‍රාවට දහසෙහි සූර්යයන් දහසක් ඇත, චන්ද්‍රයන් දහසක් ඇත, මේරු පර්වත දහසක් ඇත, දහසක් ජම්බුද්වීප ඇත, දහසක් අප්‍රගෝයාන ඇත, දහසක් උතුරුකුර දිවයින් ඇත, දහසක් පෘථිවි දේහ ඇත, මහා සමුද්‍ර සාර දහසක් ඇත, වරම් රජවරු සාර දහසක් වෙති, චාතුර් මහරජිත දෙව්ලොව දහසක් ඇත, තවුසිතා දෙව්ලොව දහසක් ඇත, යාම දෙව්ලොව දහසක් ඇත, තුසිත දෙව්ලොව දහසක් ඇත, නිර්මාණ රති දෙව්ලොව දහසක් ඇත, පරනිම්මිත වසවර්ති දෙව්ලොව දහසක් ඇත. ආනන්ද, මෙහි දහසක් චක්‍රවටවලින් යුත් ලෝක ධාතුවට චුලනී ලෝක ධාතුව සහ ශ්‍රී ලෝක ධාතුව යැයි කියනු ලැබේ. ආනන්ද, එවැනි චුලානිකා ලෝක ධාතුව දහසක් එක් වූ තැනට චක්‍රාවට දස ලක්ෂයක් වූ දිවි සහ ශ්‍රී මධ්‍යම ලෝක ධාතුව යැයි කියනු ලැබේ. ආනන්ද, මෙබඳු දිවි සහ ශ්‍රී ලෝක ධාතු දහසක් එක් වූ තැනට චක්‍රාවට කෝටි සියයක් ත්‍රි සහ ශ්‍රී මහා සහ ශ්‍රී ලෝක ධාතුව යැයි කියනු ලැබේ. ආනන්ද, බුදුරජාණන් වහන්සේ නමක් කැමති වන්නේ නම් ත්‍රි සහ ශ්‍රී මහා සහ ශ්‍රී ලෝක ධාතුවට ඇසෙනසේ කතා කරන්නට හැකි, අවශ්‍ය නම් ඊටත් එහා කතා කළ හැකි යනුවෙන් පැවසූසේක. ස්වාමීනි, බුදුරජාණන් වහන්සේ කෙනෙක් ත්‍රි සහ ශ්‍රී මහා සහ ශ්‍රී ලෝක ධාතුවට හෝ අවශ්‍ය නම් ඊටත් එහාට කතා කරන්නේ කෙසේද? ආනන්ද, බුදුරජාණන් වහන්සේ ත්‍රි සහ ශ්‍රී මහා සහ ශ්‍රී ලෝක ධාතුව පුරා ශරීරාලෝකයන් පතුරවනවා. මේ ආලෝකය දකින්නා වූ සත්වයන් ඒ දෙස බලනවා. එවිට බුදුරජාණන් වහන්සේ ඒ සියලු සත්වයන්ට කතා කරනවා. බුදුරජාණන් වහන්සේ ශබ්දය අසවන්නා සලස්වනවා. ආනන්ද, මේ ආකාරයෙන් බුදුරජාණන් වහන්සේ ත්‍රි සහ ශ්‍රී
මහත් සහ ශ්‍රී ලෝක ධාතුවට කතා කරනවා අවශ්‍ය නම් විශ්වයේ ඊටත් එහා සිටින සත්වයින්ට වුවත් කතා කරනවා. බුදුරජාණන් වහන්සේගේ මෙසේ වදාළ කල්හි ආනන්ද තෙරුන් වහන්සේට මාගේ ශාස්තෘන් වහන්සේ නමක් මහත් සමෘද්ධි ඇතිසේක. මෙසේ මහත් ආනුභාව ඇතිසේක. මට ඒකාන්තයෙන්ම ලාභයක් යැයි කීවේය. මෙසේ කී විට උදායි ආනන්ද තෙරුන්ට ආනන්ද ඉතින් ඔබේ ශාස්තෘන් වහන්සේ මහත් ශාස්තෘන් වහන්සේ ඇතිසේක් නම් මහත් ආනුභාව ඇතිසේක් නම් එයින් ඔබට ඇති ප්‍රයෝජනය කුමක්ද යැයි කීය. මෙසේ කී කල්හි භාග්‍යවතුන් වහන්සේ උදායි තෙරුන්ට උදායි එසේ නොකියන්න. උදායි එසේ නොකියන්නයි. උදායි ඉතින් ආනන්ද තෙරුන් කෙලෙසුන් සහිතව මරණයට පත් වුවහොත් ඒ සිත පැහැදීම නිසා සත්වරක් දෙව්ලොව දිව්‍ය රාජ්‍ය කරන්නේය. සත්වරක් මුළු පෘථිවියම පාලනය කරමින් සක්විති රාජ්‍ය කරන්නේය. උදායි එහෙත් ආනන්ද තෙරුන් මේ ආත්මයේදීත් රහත්ව පිරිනිවන් පාන්නේ යැයි වදාළ සේක. මිතුරනි, අපගේ ස්වාමී වූ බුදුරජාණන් වහන්සේ ඒකාන්තයෙන්ම සම්මා සම්බුද්ධයි. උන්වහන්සේගේ ආශ්චර්යවන්ත භාවය පිළිබඳ සිත පහදවා ගත්තත් ඒ පිනම ඇති අප්‍රමාණ කාලයක් සතර අපායන් ගැලවීමට ඉතින් අප මොනතරම් නම් වාසනාවන්තද. එබඳු වූ ශාස්තෘන් වහන්සේ නමක් සරණ යාමට සහස්‍ර ලෝක ධාතු විඤ්ඤාණපන සූත්‍රය අංගුත්තර නිකාය නික නිපාතය ද්විතීය පඤ්ඤාසකය ආනන්ද වග්ගය. උතුම් තෙරුවන් සරණයි සියලුම දෙනාට. මෙම උතුම් ධර්ම දානමය දහම් පණිවිඩය සියලු සත්වයන්ට අනුමෝදන් කරමි. අනුමෝදන් වේවා.